නටේ දුන ඒ අනුව සියලු විහාරස්ථාන නියෝජනය කරමින් හමු වෙන්න යනවා. ඒ හමු වෙන අපිටත් උන්වහන්සේ දැකීමේ වාස්‍ය الرحيم مالك يوم الدين إياك نعبد కాశీ విశాలాఖ్యంబిగా సునాద పరమేశ్వర స్వామి గృహ ప్రసాదిన మోక్షార్చన ప్రార్థనాది නටේ දුන ඒ අනුව සියලු විහාරස්ථාන නියෝජනය කරමින් මේ වෙලාවේ මේ පින්කමට වැඩම කරන්නට යෙදුණු මහා සංඝරත්නයත් ඒ වගේම මෙවැනි මාගමික වත් පිළිවෙත් සිද්ධ වෙන නිසාවෙන් ලබන අවුරුද්ද වෙනකොට වත් ජීවත් වෙන්නට පුළුවන් වේවි කියලා අපිට ඉඳන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඒ තරම් අස්තීර වූ ජීවිතයක් තමයි අපිට තිබෙන්නේ. මේ ඡායාරූපවල ඉන්න අය අපිට කියලා දෙන පාඩම තමයි ඒක. ලංකාවිකං සපරිකාරං භික්ඛු සංඝස්ස දේම ඉමං වික්ඛං සපරිකාරං භික්ඛු සංඝස්ස දේම ඉමං වික්ඛං සපරිකාරමේව සමිච්ඡතු සප්පේ චන්දෝ පන්න රසීයතා යුගාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේව අතෝ නිබ්බාන සම්පatti විනාශින්ගේ ආම්ස පූජාපති පති පූජාවන් මිදීමට යෝග්‍යෝ භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ උදෙසා ප්‍රථම කොට සුසුද්ධ ලෙස බුද්ධ පූජාවත් පවත්වාට මහා සංඝරත්නය උදෙසා සත්‍යාධ්‍යාසයෙන් යුක්තව දන් පිළිගැන්වීමෙන් ලබන ලද්දා වූ සකල විපුල කුසල විවාහයන් වලට වැඩ කරපු ස්වාමීන් වහන්සේ දෙකනවාගත් මහත්මය වෙන ස්වාමීන් වහන්සේ දැකීමේ වාස්‍ය දානය කරන්න කියලා අපි ආඥා කරන අතර විදාන දෙන අපි සියලු දෙනා දවසක උන්වහන්සේ හමු වෙන්න යනවා. ඒ හමු වෙන අපිටත් උන්වහන්සේ දැකීමේ වාස්‍ය දානය කරන්න කියලා වැඩ කටයුත්තක්ම සාර්ථක වෙලා දේවාශිර්වාදය තුළ මලව සියලුම දෙනාට උන්වහන්සේ දැකීමේ වාස්‍ය දානය කරන්න කියලා අපි ආඥා කරන අතර මේවා සූදානම් කරපු හැමෝටම දවසේ දේවාශිර්වාදය ප්‍රාර්ථනා කරමු. දැන් අපි මේ පිටලා ඥානගේ පුත්‍රයාගේ සුදා ඥානගේ නාමයෙන් අපි ආදාරයේ ස්වාමීන් වහන්සේගේ නාමයෙන් මේ මණ්ඩලයේ සමරනාපේ සිව්සාන්තරන්ගේ ආශිර්වාද අපි සිදු දෙනාට එවැගේම හෙට දවසේ අපි සිදු කරන සියලු මලාව ක්‍රිස්තියානින්ට යාඥා කරනවා. අපි සියලු මලාව ක්‍රිස්තියානින්ට ඒ වගේම සියලු දෙනාට සියලු මහත්මයන්ට වහන්සේ දැකීමේ පහක්යක් විසුළු පවුලට නමව අපි යාඥාවලින් දානය කර ඒ දානයේ තින්කම් වහන්සේට ප්‍රසන්න පිදීමටත් අපි සියලු දෙනාට ශක්තිය ධෛර්යය දෙන්න මැද ඒ ස්වාමීන් අපි විදබල යාඥා नमस्ते विदक्षेधारा श्री परमेश्वरा गया परमेश्वराः प्रेतर्थम आत्म शांति सिद्ध्यर्थम मोक्ष साम्राज्य सिद्ध्यर्थम पर्वतवर्धिनेयंबिका समेत रामनाथ स्वामी अनुग्रह प्रदानेन काशी विशालाख्यंबिका सुनाद परमेश्वर स्वामी अनुग्रह प्रदानेन मोक्षार्चन प्रार्थनादि कर्मकर्षि ओम नमो भगवते रुद्राय नमस्ते रुद्रमण्यबुधो दैषवे नमः नमस्ते अस्तु धन्वने बाहुभ्यामुदधे नमः यादयिषु शिवदमा शिवं बभूवते तनुः शिवासरभ्या यादवदजानो रुद्रमृणया याधे रुद्रशिवा धनुरघोरा पापगासिनी तजानस्तनुभासन्तमजा गिरिसन्ता विजागसैः यामिषं गिरिसन्तहस्ते बपश्यस्तभे शिवां गिरित्रदां गुरुभागिगं से पुरुषं च गदे शिवेन वचसाद्भागिरिसाक्षावधामसि विधानसर्वं ලංකාවේ යාපනය කියනවා සිංහලෙන්, දෙමළෙන් කියනවා යාල්පාන. ඒ මහනුවර කියනවා සිංහලෙන්, කැන්ඩි කියනවා දෙමළෙන්. ඒ වගේ නම වෙනස්. ඒ වගේ ජේසුස් ක්‍රිස්තුස් වලට ඉස්ලාමයේ කියනවා ඊසා කියලා. අපි ඊසා කියලා නිකන් කියන්නේ. ඊසා අලයිහිස්සලාම් කියනවා. ජීසස්
ඒ දෙයෝ එයාට පීස් දෙන්න. බිස්මිල්ලාහිර් රහ්මානිර් රහීම්. අල්හම්දුලිල්ලාහි රබ්බිල් ආලමීන්. අර්රහ්මානිර් රහීම් මාලිකි යෞමිද්දීන්. إياك نعبد وإياك نستعين اهدنا الصراط المستقيم صراط الذين أنعمت عليهم غير المغضوب عليهم ولا الضالين آمين بسم الله الرحمن الرحيم සුබ සන්ධ්‍යාවක් පංචේ වෙතන ශාක්‍ය ජයවර්ධන මහතා විසින් වසර 40ක් තිස්සේ නොකඩවා කරගෙන යන පංචේ දින නැති වුණු විදේශික ශ්‍රී ලාංකිකයන් සැමරීම මලවුන්ග මාසයේ මලවුන්ගදා කරන මේ උතුම් සත්කාරය 40 වෙනි වතාවටත් අද පැවැත්වෙනවා. මං හිතන්නේ ලෝකෙ කිසිම රටක මෙවැනි උත්සවයක් මලවුන් වෙනුවෙන් කරන්නේ අපේ සහෘදය නැති වෙච්ච සහෝදර වෙනුවෙන් කවුරුත් මං හිතන්නේ වෙන රටක මෙහෙම ස්මරණයක් කරනවා කියලා. මේක හොඳ ආදර්ශයක් වෙන රටවල ජීවත් වෙන ශ්‍රී ලාංකිකයන්ටත් අපේ එකමුතුකම පෙන්වන්න පුළුවන්. මේක මෙතන හැම ෆොටෝ එකක්ම බැලුවම මේවා ඉන්න සිංහල දෙමළ මුස්ලිම් බර්ග හැම ජන කොට්ටාශම ශ්‍රී ලාංකික ජනතාව පන්සල් ඉඳලා නැති වෙච්ච සමහර අය පොඩි කාලයක් සමහර අය අවුරුදු 40 50 පන්සල් ජීවත් වෙච්ච හැම එක්කෙනෙක්ම බසවක් පාසා අපිට වුන් මේ සමාජයට කළපු සේවය මරණය කිරීමට ඔවුන් වෙනුවෙන් අපිට පින් දෙන්න අපිට ස්ථානයක් අපිට වෙලාවක් අපිට ඒකට අවස්ථාවක් යොදා දීපු ශාක්‍ය ජයවර්ධන මහතා තම පෞද්ගලික ජන පරිත්‍යාගයෙන් මේ වැදගත් කර්තව්‍ය සිදු කිරීම ගැන මගේ විශේෂ ස්තුතිය ඔවුන්ට පිළිගන්නවා. ඒ වගේම කවදාද දවසක මම ෆන්ක්ෂන් නැති වුණත් මගේ ෆොටෝ එකත් මේ වගේම කවුරු හරි ගහලා තියෙයි ශාක්‍යයම. එතකොට මගේ පවුලයටත් තේරෙයි අපේ කාව අවුරුද්දක් පාසා මේ ශ්‍රී ලංකේ ජන සමාජය මම මතක් කරනවා කියලා. ඒක හරි විශේෂයි. මේ හැම කටයුත්තක්ම වසරක් පාසාම 41 වෙනි අවුරුද්ද ඉදිරියටත් සාර්ථක වෙන්න කියලා මගේ පෞද්ගලිකව මේ මම ස්තුතිවන්ත වෙනවා ප්‍රාර්ථනා කරනවා. ඔව් ස්තුතියි. Sister, you want to use your finger or take fork and spoon? Fork and spoon. Sister, same to you. Fork and spoon. So, I come for you. අයිබෝන් ඉතින් මේ ඇත්තටම ඔබ දකින්නේ අද තියෙන විශේෂ දෙයක් මලවුන්ගේ සිහිපත් කිරීමක්. ඉතින් මේක ඊටාම උනන්දුවෙන් අවුරුදු 40ක් තිස්සේ අපේ ශාකියయ్య මේක කරගෙන එනවා. ඉතින් ඇත්තටම ඔහුට විශේෂ ගෞරවයක් අපි පුද කරන්න ඕනේ මේක කරනවාට. අවුරුදු 40කට පෙර ඊටාම තරුණ කාලේ මේකට අත ගහන්නේ මේ මිනිස්සයා. ඉතින් තරුණ කාලේ නෙවෙයි සාමාන්‍ය අපිට ගොක්කොල සුදු පොඩි පේන්න ගත්තාම තමයි මේ වගේ පින්දහම් මතක් වෙන්නේ. නමුත් මේ මිනිස්සයා ඊටාම තරුණ කාලේ මේ වගේ කාර්යයකට මුල පුරලා ඒක නොකඩවා ඇදගෙන ගිහිල්ලා අපේ වියදමින් මේකට යුරෝ 4000ක් විතර වියදම් වෙනවා. මම ඊයේ කතා කරා මම දන්න තරමේ ලොකු වියදමක් දරනවා. කිසිම කෙනෙක්ගෙන් උදව්වක් ගන්න නැහැ. ඉතින් ලොකු කාර්යයක් කරනවා. ඇත්තට මේවා පාරමිතා පුරන මේ බෝසත්වරු වගේ මිනිස්සු අපි ඊට වැඩිය මේ මිනිස්සු ගැන සැලකිල්ලෙන් උනන්දුවෙන් බලලා අපේ ජීවිතවලට පාඩමක් ඉගෙන ගන්නවා. ඉතින් ශාන් බොහොම ස්තුතියි මේ වගේ වෙලාවක ඇහලා කියලා. Bonjour à tous, donc je voulais remercier M. Saki Henkel d'avoir organisé cet événement depuis 40 ans. Il a notamment fait avec ses propres moyens depuis 40 ans, représenter tous les décès sri-lankais, donc musulmans, chrétiens, bouddhistes et tamouls. Et du coup, on voulait vraiment remercier pour son organisation assez grandiose. Chaque événement, chaque année, donc le 1er novembre 2025, en juillet. Donc voilà, on vous remercie en tout cas, passez une bonne journée et voilà, merci encore à M. Saki Henkel.
මේකේ වෙනුවෙන් ගොඩක් මානසිකව වැඩ කරලා තියෙනවා. ඒ වගේම ගොඩක් සමාජ සේවා කටයුතු කරලාදී ශාපි ජයවර්ධන මහත්මයාට අපි විශ්වාස කරන ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. තවදුරටත් මේ වගේ අස්සල පින්කම් කරන්න යාට මේ විශ්වාසතාව ලැබේවා ශක්තිය ලැබේවා. ගොඩක් ස්තුතියි රෝහන් දායකරය. ස්තුතියි ඔයා මට මේ වැඩසටහනට මම සම්බන්ධ කරගෙන ගොඩක් ස්තුතියි. පෙරවන් කරනයි අද ඇත්තටම විශේෂිත දවසක්. මොකද කිව්වොත් සාකි ජයවර්ධන මහත්තයා අවුරුදු 40ක් පුරාව සාකි ජයවර්ධන මහතා මේ කරන කාර්යය ඇත්තටම ඉතාමත් හොඳ දෙයක්. අපි කාටවත් හිතකවත් නැති දෙයක් ඇත්තටම කියනවා නම්. මොකද කිව්වොත් ඒ මහත්තයා පුරා වසර 40ක් පුරාවටම මේක තනි වියදමකින් කරන මහත් පින්කමක්. ඒ කියන්නේ ආගම් ભેදයකින් තොරව මේ කරන පුණ්‍ය කර්මය ඇත්තටම එතුමාට නිරෝගී සුවය තව තවත් මේ වගේ දේවල් කරන්න ශක්තිය ධෛර්යය චිර ජීවනය ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි. මේ ඉන්නේ මගේ තාත්තා. මීට අවුරුදු 4කට කලින් නැති වුණේ. ඉතින් මාර්තු මාසේ ඉතින් ශාකි අංකල් මේ වසර හැම අවුරුදු 40ක් ඉඳන් කරන මේ වැඩේ ගැන ඇත්තටම අපිට හරි සතුටුයි. සමීයජනින් කරන කාර්යය ගැන මට තියෙන ලොකු සතුටක්. මිනිස්සු ඒක ගොඩක් උත්සාහශ ජීවත් වෙන අය සහභාගී වෙනවා. ඉතින් ඒ කරන විවිධාගමික කට්ටිය ඇවිල්ලා හාමුදුරුවරුන් පූජකවරුන් ඇවිල්ලා මේ කරන සේවය ගැන ඇත්තටම අපිට ශ්‍රී ලාංකිකයන් වශයෙන් හරි සතුටක් තියෙන්නේ. ඉතින් මේ අද දිනය නොවැම්බර් 1 වෙනිදා මළුමුන්ගේ දිනේ. ඉතින් මේ දවසේ වෙනුවෙන් මේ කරන ලොකු කාර්යය ගැන විශේෂයෙන්ම ශාකි අංකල්ට ස්තුතිවන්ත වෙනවා. ස්තුතියි. வணக்கம் எல்லாருக்கும். இந்த ஷாகி ஜெயவர்தனா அவர்கள் செய்து கொண்டு வந்து 40 வருஷமா நேரத்திலேயே செய்து கொண்டு வந்த இந்த பெரிய தானமே புண்ணியம். அவர்களுக்கு ரொம்ப நன்றி. ஒரு வருஷமா நேரடியாக செய்து கொண்டு வந்தது 40 வருஷமாக. இன்றைக்கு 40 வருஷமாச்சு. அதுக்கு ஷாகி ஜெயவர்தனா அவர்களுக்கு ரொம்ப நன்றி தான் சொல்ல வேணும். ඔයාගෙන් පොඩි ප්‍රශ්නයක් අහන්න තියෙනවා. මේ වැඩසටහනට දැන් අවුරුදු කීයක් ඉඳලා ඔයා සහභාගී වෙනවද? සහයෝගය ලබා දෙනවා. ඇතරම ශාකි ජයවර්ධන නැතුමා මේ හම්බුනාට පස්සේ අවුරුදු 6ක් කාලයක් තිස්සේ මම සම්බන්ධ වෙලා මේකට උදව් කරනවා. මේ එතන මේ උතුම් ක්‍රියාවට සම්බන්ධ වෙන්න ලැබීම ලොකු වාසනාවක් විදිහට මම සලකනවා.
ඇතරම මම හිතන්නේ ලෝකෙ කොහෙවත් නැහැ මේ වගේ මේ මියගිය අය සිහි කරලා මේ වගේ මේ දානමය පුණ්‍ය කර්මයක් කරන ඉතින් වාර්ෂිකව හැම දීම විශාල වීදමක් ඒ කරලා කරන මේ උතුම් ක්‍රියාවට සහභාගී ලැබීම ලොකු වාග්යක් විදිහට මම සලකනවා. ඇත්තම කියනවා නම් ඔයා නේද මේ ෆොටෝ ටික ඔක්කොම ලස්සනට මේ එක විදියට හරි ගස්සලා තියෙන්නේ? ඔව් මේ ෆොටෝස් ඔක්කොම ආට් කරලා print කරලා ලස්සන නිර්මාණය කරලා දෙන්නේ මම තමයි. මට ඒ අවස්ථාව ලබා දුන්නාට ජාකයට ස්තුතිවන්ත වෙනවා. මහා පින්කමට දායකත්වය දෙන්න අවස්ථාවක් ලැබීම පිළිබඳව සතුටු වෙනවා. ගොඩක් ස්තුතියි. thank you මෙතෙන්ට. Last 50 for 40 years. We have exactly received our series who are dying in Spain. They are all very friends and other national. Turkey is very good. Fantastic job for last 40 years. We are coming at healthy at all expenses. Absorbing. Thank you very much.